ඕගොල්ලන්ට කෑම එකක් හදන්න. අද මේ පොඩි පැටවුන්ට කෑමයක් හදන විදිය තමයි මේ ඕගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. මේක ලේසි ගොඩක් දේවල් ඕනේ නැහැ. මේකට ඕනේ මේ වගේ කංකුම් මිටක් වගේ පොඩි ප්‍රමාණයක් ඕන. ඊට පස්සේ මේක හීනට කපා ගන්න ඕනේ. මේක පොඩි වෙන්න කපා ගන්න ඕනේ මේක. ගොඩක් ලොකුවට නෙමෙයි. එතකොට සතුන්ට ගිල ගන්න බැරි වෙනවා මේක. පොඩියට කපා ගන්න ඕනේ මේක. මේ විදියට පොඩියට කපා ගන්න. ඔය විදියට කපාගෙන මේ මාර්ගන නම් පොඩ්ඩක් මේ චූටි වෙන්න නම් මේක පොඩියට කපා ගන්න. දැන් මේක හරි. දැන් මේක මේකට දාලා ඊට පස්සේ දාන්න ඕනේ වැඩෙන කෑම. වැඩෙන කෑමකින් ඔයාලට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. හරිම ලේසි. ඊපස්සේ මේකට ඔය ගෙදර තියෙන පොල් කුඩු සාමාන්‍යයෙන් ඕන ගානක් දාගන්න පුළුවන් ඔය විදියට. ඊට පස්සේ හාල් මැස්සෝලු මේ විදියට දාගෙන මේක එන්න මේ විදියට අමාගන්න. කවලම් කරගන්න හොඳට. ඔය විදියට අතින් පොඩි කරලා හරි වෙනම් අපි කෑම එක හදලා ඉවරයි. දැන් යමු මේ කෑම එක දැන් අතුන්ට කොහොමද දෙන්නේ කියලා. එහෙනම් අපි ඔන්න මගේ පැටවු ටික මේ අපි එහෙනම් කෑම දාන්නේ කොහොමද කියලා බලමු. කප් එකට දාන්න. මේ ඉන්න වගේ පුංචි යාළුවෝ ටික තමයි මේ විදියට තමයි දැන් ඔය කෑම එක දැන් මේකට කප් එකට දානවා. දැන් හරිම ලේසි මේක හදාගන්න. මේ ඕගොල්ලොත් මේ විදියට හදලා බලන්න.
එච්චර විදමක් යන්නේ මේ පේනවනේ වටේට ඉඳගෙන මේ කට්ටිය කෑම කනවා. එහෙනම් හැමෝම මගේ වීඩියෝ එකට කැමති නම් හැමෝම ලයික් කරන්න, ඒ වගේම අමතක කරන්න එපා මගේ බෙල් අයිකන් එක ක්ලික් කරන් යන්න. එහෙනම් අපි යාළුවනේ අද ගිහින් එන්න.